සබ්ස්ක්‍රයිබ් කරලා නැති ඔය කිව්වොත් ඔන්නෝක සබ්ස්ක්‍රයිබ් කරලා මෙච්චර වැඩ කරනවා නිගමනෝක සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ නේ උඹලා හරි සබ්ස්ක්‍රයිබ් කරලා එහෙම නැත්තම් ඔය කරන්න ඉතින් මනුස්සකම උඹලා මිනිස්සු වශයෙන් පොඩ්ඩක් කරලා දාන්න මේ ලංකාවේ මිනිස්සුන්ගේ මේ පුරුද්දක් තියෙනවනේ දෙයක් පටන් ගෙන ටක් ගාලා ඒකේ ප්‍රතිඵල නැත අතාරින්න මාර අවුලක් ඒක ළමයි කොහොමත් සාර්ථක වෙන්න පළවෙනි පියවර තියලා මදි අපි ගානක් හදනවා කියලා හිතමුකෝ සමහරට ගාන තේරෙන්නේ නැත්තම් පළවෙනි පාර ගාන හදලා අතාරින්නේ නැහැ දෙවෙනි ගානත් හදන්න ඕන තුන්වෙනි ගානත් හදන්න ඕන තවත් තේරෙන්නේ නැත්තම් හතර පහ හදාගෙන යන්න ඕන යම් තැනක තේරෙනවනේ යම් තැනක දිනනවනේ ඒ වෙනකන් යන්න ඕන අපේ අයගේ පුරුද්ද මේක ටග්ගල අතාරින්න එකනේ. ඒ නිසා දියුණු වෙච්ච මිනිස්සුන්ගේ අහලා බලන්න ඕන නම් දැන් මොකක් හරි දියුණු මට්ටමක ඉන්න පිරිසක් ඉන්නවනේ. දියුණුවේ එක රහසක් තියෙනවා. අත්හැරලා නැහැ. ලේසියෙන් අතාරින්නේ නැහැ. අත් නොහැරීම. අමාරු කාලවලදී සමහරව තදින් අල්ලන් ඉන්නවා. හිතා ගන්නත් බෑ සමහරුන්ට. හරි. ඒ නිසා මේ දැන් මට අද වගේ මතකයි සමහර අවස්ථාවල ඒ මමමද හිටිය කියලා මට හිතා ගන්න බෑ. සමහර අමාරු සිටුේෂන් වල මම ඉඳලා තියෙනවා. දැන් මතක් වෙදි පිස්සු වගේ. මං එහෙම හිටියද කියලා මට පුදුමයි. සමහර මිනිස්සු ඉන්නවා දිනපු කතා ඇස්සේ සමහර මිනිස්සු ඉන්නවා එයාලටවත් හිතා ගන්න බැරි වෙන්න එළ මේක අල්ලන් ඉඳලා තියෙනවා. අල්ලගෙන ඉන්න දවසක් එනවා. ඒක ස්ථිරයි ඈ. අල්ලන් ඉන්න අතාරින්න එපා. ඉවසගෙන ඉන්න. ඔයාලා ජීවිතේ ඉස්සරහට මේ සේෆ් මාජින් එක හදාගන්න. මොකද්ද? එහෙම කරන්නේ නැති වෙයි කියලා හිතපු මිනිස්සු තමයි ඔයාලට එහෙම කරන්නේ. පරිස්සම් වෙන්න. මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා. අවුරුදු 18 දී ඕන එක 25 දී ඕනේ නැහැ. 25 දී ඕන එක 31 දී ඕනේ නැහැ. බයොලොජිකලි ෆැක්ට් එකක් තියෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්සු එහෙම නොකරයි කියලා බොරුවට මවාගෙන ඉන්න එපා. ඒ මවාගත්තු ලෝකෙන් ටක් ගාලා මිදෙන්න. ඒක ඔයාගේ දියුණුවට හේතුවක් වෙයි. ඒ නිසා පරිස්සම් වෙන්න. ළමයි මිනිස්සුන්ට ආයුෂ තියෙන්නේ ටික කාලයයි. ඔයාගේ ළඟ ඉන්න යාළුවා දවසක නැති වුණා කියලා ආරංචියක් එනවා. අපි මොකටද මිනිස්සුත් එක්ක තරහ වෙන්නේ එතකොට? අපි මොකටද මිනිස්සුත් එක්ක ගහමරා ගන්නේ? හැමෝටම සමාව දීලා අතාරින්න. වෛර අරන් යන්න එපා. තරහ පරිගැනීම ඉස්සරට අරන් යන්න එපා. සමාව දුන්නා අයින් කරා. වැරදි කරන මිනිස්සු ජීවිතේ තියාගන්න එපා. නිහඬව අතාරින්න. මොකද සමහර මිනිස්සු වැරදි කරන්නේ හිතාමතා, සමහරු නොදැනුවත්ව. වෛරය පරිගැනීම ඉස්සරට අරන් යන්න එපා. ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ. නිහඬව අතහැරලා දාන්න. කවුරුත් නැත්තම් තනියම ජීවත් වෙන්න. ඒක තමයි හොඳම දේ. ඔයාලා අහලා තියෙනවද 24 25 ඉන්න කොල්ලෝ ඉන්නව නේද? පුදුම ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ඇයි උන් දැන් ඔන්න හීන හදාගෙන ඉන්නේ. වාහනයක් ගන්න ඕනේ, බයික් එකක් ගන්න ඕනේ, ගෙදර හදන්න ඕනේ, අම්මව තාත්තව බලා ගන්න ඕනේ. ඉගෙනගෙනත් ඉවරත් ඇතිනේ. උන් මාර ප්‍රෙෂර් එකක ජීවත් වෙන ළමයි. ඔයාලටත් එහෙම දවසක් එනවා. එදාට පොඩි සේෆ් සෝන් එකක් තියාගන්න ඕනේ ජීවිතේ. හරි? එහෙම කට්ට ගනේ උන්ට කවදා හරි හරියනවා. හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැබැයි වෙනස්. හරිද? දැන් ඔයාලා කියන ප්‍රශ්නයකින් ඉන්නේ. මොනවාරි ප්‍රශ්න නැති මිනිස්සු නේ. ඔයාලා හිතනනේ නසන්සට මස්ටෑන් එකකුත් තියෙනවා, BMW එකකුත් තියෙනවා. දැන් ආතල් එකේ ඉන්නේ මටත් තියෙනවා. උඹලට වඩා ලොකු ප්‍රශ්න මට තියෙනවා. මේ දරා ගන්න බැරි, හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා මට. තේරුණාද? මේ හැටි. උඩට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා හැමෝටම තියෙනවා. මැරෙන කෙනෙකුගේ උත්තරේ. හරිද? ඔගේ වැඩේ මෙහෙමයි. අපි හිතනවානේ අපි මැරුණාට පස්සේ ප්‍රශ්න විසඳනවා කියලා. මෙතනත් ඇති ප්‍රශ්න මැරෙන්න හිතෙනවා. හිතනවා මටත් හිතලා තියෙනවා දැන් අවුරුදු 4කට විතර කලින්. මැරෙන්න කියන්නේ මැරෙන්නේ නැහැ. එහෙම ගොංගන්නම් කරන්නේ මම. පිස්සුද? මෙතන ඉන්න බබෝදර 180ට මැරෙන්න හිතලා ඇති. හරිද? අපි සංවේදීනේ. අපි කියන්නේ මිනිස්සුනහම සංවේදී. ඉතින් ওই දරුණු ගනේ චූටි පිරිසයි ඉන්නේ. ඔයාලට බල්ලෙක්ට ගහන්න පුළුවන් උඩ දාලා පොඩි එකෙක් කියන පයින් ගහන්න පුළුවන් උඩ දාලා. ෆුට්බෝල් එකකට ගහන්න පුළුවන්ද? ඇත්තම කියන්න ඔයගොල්ලෝමයි. මට නම් බෑ. ඒ සංවේදීකම වැඩි වෙන්න අපිට රිදෙනවා වැඩි. ඔක තමයි විදිය. හරි? ඔක තමයි විදිය. ඒ කියන්නේ මෙහෙම හිත හදාගන්න. හරි?
ඕක ඇවිල්ලා ළමයි දැන් ප්‍රශ්න එනවමයි. නැති වෙන්නේ ඔයාලා දැන් ඒ ලෙවල් ලියනවනේ. එතනින් පස්සේ එනවා අම්මට සිරි වෙන්න ප්‍රශ්න එනවා. කෙලින්ම උස්ම හිර වෙන තරමට එනවා කියන්නේ. අපි හිතමු හරි මැරෙන්න මෙතන දැන් අර පැත්තත් නැහැ මේ පැත්තත් නැහැ සමාජයට මුණ දෙන්න විදිහකුත් නැහැ. දැන් මැරෙන්න ඕන. මැරුණොත් තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. කියලා හිතන්න ඕන සිටුේෂන් එකක් ආවා. ඔයාලා දන්නවද ඔය දවස් 3-4 අල්ලන් හිටියොත් මේක අනිත් පැත්ත ගහන්න පුළුවන් සමහර සමාජය. ප්‍රශ්න දාගත්ත මිනිස්සු දැන් මැරුණාද? උට බයිනවා දැන් මට පර්සනල් මැසේජ් එකක් දාලා තියෙනවා. අපි අඳුරනවනේ. මං වෙනම පෝස්ට් එකක් දාලා තිබ්බා. මට මේ මැසේජ් එකක් දාලා තිබ්බා. මට ඒක අපේට කියන්නත් බැරුණා. මට මැසේජ් එකක් දාලා තිබ්බා මල්ලි කියලා. මම ඉතින් රිප්ලයි කරන්න කියන්නේ. මේ රිප්ලයි කරන්න මේ මොකක් හරි ඇඩ්වයිස් එකක් හරි මොකක් හරි බලාපොරොත්තු වෙන්නේ නැති. හරි? මොකක් හරි එකක් යාළුවා ඒ උනට අපිත් එක්ක කතා කරනවා. අපිට ආදරේ. මිනිස්සු මැරෙන්න ඕනේ නෑ ළමයි. මෙහෙම කරන්න ඔයාලා ප්‍රශ්නයක් ආවොත් ඔයාලා ටික දවසක් අතුරුදහන් වෙලා ඉන්න. අතුරුදහන් වෙනවා කියන්නේ කැලේ ගිහලා වනගත වෙන්න නෙමෙයි. සීරියස්. ඔයා එළියට යන්නේ ඒක හොඳට තේරුම් ගන්න. පාඩුවේ ඉන්න ඕනේ දවස් කීපයක් සමාජ මාධ්‍ය අයින් කරලා යාළුවොත් අයින් කරලා දවස් 3-4 මේ නම් සුපිරියතාව කියන්නම්කෝ. මේ ඉන්න ඔයාට නොදැනුවත් මම අර ගිය සතියේ ප්‍රශ්නවල ස්වභාවය තමයි ප්‍රශ්න හැමදාම නෑ. ටික දවසයි තියෙන්නේ. ඔයාලා දන්නවද ඔයාලගේ ජීවිතේ අංක 1ටම වටින්නේ කවුද? ඔයාලා මොන බයිලා කීවත් මේ අංක 1ටම වටින්නේ කවුද? කවුද කියන්නේ? අම්මා තාත්තා නෙමෙයි. අංක 1 කියන්නේ. අංක 1 ඔයාලා. මගේ ජීවිතේ නම් මගේ ජීවිතේ අංක 1 මම. ඇත්තේ අපි අම්මලා තාත්තලා ඒක හරි. අංක 1 අපි අපිට ආදරේ කරනවා. ඔයාලා හිතනවා ඔයාලා මැරුණොත් මේ ඔන්න කවුරු හරි දැන් මම හිතනවා නැත්නම් ඔයාලා හිතනවා හිටපන්කෝ මම මැරෙන්න මම මැරුණාම තමයි උඹලට මගේ අඩුව දැනෙන්නේ කියලා මැරෙනවා. අඩුව කොයිද 7 දවසේ දාන්න මුළු ගමම ඇවිල්ලා කාලා යනවා. හරිද? 3 මාසයක්දී උදටම අයිස්ක්‍රීම්ද යෝගර්ට්ද අරවා මේ දාලා දීලා ඉවරයි. අවුරුද්දේ කට්ටිය බూరు ගහනවා බොනවා බීලා තමයි මේ අවුරුද්දේ දාන දෙන්නේ. නමවත් මතක නැහැ. දැන් ඔයා මැරුණොත් හරිද? ඔයා හිතන්නකෝ ආදරය කරන කෙනා හින්දා මැරෙනවා කියලා. පුදුම මදයක් තියෙන්නේ. එයාවම තමයි නැත්තම් බඳින්න ඕනේ ගෙදරින් ප්‍රශ්න කියලා දැන් මැරෙනවා. දවස් 8ක් 10ක් ඇති වෙන එකක යනවා. මේ තේරුම් ගන්නනේ. ඔයාලා හිතනවා නම් ඔයාලා මැරිලා කාටට රිද්දන්න කියලා රිදෙන්නේ නැහැ කාටවත්. එහෙම රිදෙන්නේ නැහැ කාටවත් ඔයා මැරුණා කියලා රිදෙන්නේ ඔයාගේ ආත්මෙට එන්නේ සසර පුරාවට ඉතින් මේ නිරේ ඉන්න වෙයි. ඔයා මැරුණා. අපි මැරිලා කාටවත් අපිට රිද්දන්න බෑ. එහෙම මිනිසුන්ට රිද්දන්න බෑ ළමයි. රිදෙන්නේ නැහැ. අඩුම තරමේ ඔයාලගේ අම්මලා තාත්තලා මැරිලත් ඔයාලා දවස් සතියයි අඬන්නේ. අය මතක් වුණොත් අඬනවා ඒ හැරෙනකොට නමක්වත් මතක නැහැ. තේරුණාද? ඒ නිසා අනුන්ගෙන් මැරෙන්න එපා. තමන් වෙනුවෙන් ජීවත් වෙන්න. තමන් වෙනුවෙන් ජීවත් වෙන්න ඔයාලා වලට ලස්සන ළඟට හදාගන්න. ලස්සන අඳින්න සල්ලි හම්බ කරන්න පිළ ළමයි. හරිද? ඔයා යද්දි කට්ටිය හැරිලා බලන්න හදාගන්න. ඔයා මේ නැත්නම් ඔයාගෙන කතා වෙන්න හදාගන්න. හොඳට මතක තියාගන්න අපිට තියෙන එක ජීවිතයයි. ඒක රස්තියාදු ගහලා කොහෙදවත් යන කෙල්ලෙක් පස්සේ ගිහිල්ලා කොල්ලෙක් පස්සේ ගිහිල්ලා දුක් විඳින්න තියාගන්න එපා. එක ජීවිතය අපිට තියෙන්නේ. ඒක ලස්සනට ඉවර කරන්න. අපරාධේ අයින්නේ ඔයාලට මේ අගෝස්තු මාසේ කරන් ලියන එක්සෑම් එක මිස් වුණොත් ආයෙ ඔයාලා විභාග ලියන්නේ සෙකන්ඩ් ෆයිල් ළමයි. අවබෝධාත්මකව දකින්න. ආයෙ අවුරුද්දක් දුක් විඳින්න තියෙනවා. ගැලවීමකුත් නැහැ. ආයෙ පාඩම් කරන්න තියෙනවා. ආයෙ පේපර්ස් ලියන්න තියෙනවා. එක්සෑම් එකෙන් පස්සේ පුදුම නිදහසක් තියෙනවනේ. ඒ නිදහස ආයෙ නැති වෙනවා. කැම්පස් යද්දි පුදුම සතුටකින් යන්නේ. ඒක නැති වෙනවා. ආයෙ විඳවන්න තියෙනවා. ඒ ඇස්සේ ආයෙ ප්‍රශ්න આવුත් ආයෙ තර්ඩ් ෂයි එකට යනවා. සමහරුගේ ජීවිතේ ඔහොම කියලා නැති වෙලාම යනවා. අනේ අර ගොඩ යන්න තිබ්බ ජීවිතේ
මං කියන එක හින්දා බර ටිකක් මම මේ කියන්නේ. ගොඩ යන්න තිබ්බ ජීවිත. ප්‍රශ්න හින්දා. ඔළුව හදාගන්න ඉන්නේ. වැඩේකට දාමු. වල් පුළුවන්. හරි. ජීවිත කාලෙටම මතක හිටින්න හොඳ රිසල්ට් එකක් තාම. මරණකම් ඔය රිසල්ට් එක වගේ ඇගේම නිකන් පච්චයක් ගහලා තියෙනවා වගේ තියෙන්නේ. ඔය රිසල්ට් එක වෙනස් කරන්න බෑ. ශයි දෙක තුනක් කි ප්‍රශයගේ ගොඩ යන්නේ. කවදාකවත් වැඩ කරන එකෙක් 2.5 එහෙම ආශ්‍රය කරන්නේ නැහැ. ඒකනේ කියන්නේ රාජලියෙක් වෙන්න ඕන නම් වහාම පාත්‍යව ආශ්‍රය කරන එක නතර කරන්න. මොනවද කියනවා වචන දෙක ඈ? රාජලියෙක් වෙන්න ඕන නම් වහාම පාත්‍යව ආශ්‍රය කරන එක නතර කරන්න. රාජලිය ආශ්‍රය කරන්න.